ප්ලාස්ටික් පිගානක් මෙතනින් තියලා මැද්දට ඇඟිල්ලෙන් තද කරොත් වටේ ධාරය ආපස්සට ඉස්සෙනවා කියලා හිතන්නකෝ. මෙතෙන්ට බලය දෙද්දි මෙහෙන් ඉස්සෙනවා. අන් ඒ වගේ සීන් එකක් තමයි මෙතන වෙන්නේ. මේක නිකන් අර ගියර පෙට්ටිය හා එන්ජිම අතර තියෙන ස්විච් එකක් වගේ සීන් එකක්. හරිද? එන්ජිම එක ටික කරකිනවා. මේ පිටිපස්සට ඇඹරෙන්නේ නැහැ. මේක මත ඇතිල්ලෙනවා විතරයි. එන්ජිම හා ගියර පෙට්ටිය අතර පවතින මේ කොටස් තුනේ එකතුව තමයි අපි ක්ලචය කියලා කියන්නේ. මොකද්ද? ක්ලචය. ක්ලචය කියන සම්පූර්ණ කොටසේ තියෙන ප්‍රධාන කොටස් තුන තමයි අංක 1 ජවරෝධය, 2 ක්ලච් තැටිය, 3 පීඩන තැටිය. ජවරෝධය. ජවරෝධය කියන්නේ තැටියක්. රවුම් තැටියක්. මේකේ මේ ජවරෝධය සම්බන්ධ වෙලා තියෙන අක්ෂ දණ්ඩට සම්බන්ධ වෙන්න සිදුරක් තියෙනවා. මේක විශාල බරක් සහිත ලොකු තැටියක්. මේකේ ඝනකම සාමාන්‍යයෙන් මහ ලොකු ඝනකමක් නැහැ. නමුත් මේකේ තියෙන ලෝහ කුට්ටිය නිසා මේක තැටියක් වුණත් මාර බරයි. මේකේ කාර්යය තමයි එන්ජිම මගින් පිස්ටන් ඉහළ පහළ ගිහිල්ලා උත්පාදනය කරන බලය නිසා දගරකද කැරකිලා පිටතට එනවනේ භ්‍රමණ චලිතයෙන් යුක්ත බලයක්. මේ බලය తాවකාලිකව ගබඩා කරලා එළියට දෙන්නේ මේ ජවරෝධය. ඔයා හිතන්න ඔයා බඹරයක් එක වටයක් කැරකෙව්වහම ඒ බඹරය වට කිහිපයක් කැරකිලානේ නතර වෙන්නේ. ඒ බඹරයේ තියෙන බරින්දන්නේ. ඒ වගේ මේ ජවරෝධයේ තියෙන බරින්ද ලෝහ තැටියක් කියවනවා. මේ බරින්ද මේකත් එන්ජිමේ එන කැරකුම් බලයට සාපේක්ෂව ඒකාකාර වේගයෙන් කරකවනවා. එයි මේ ජවරෝධයේ බරින්ද. එතකොට ජවරෝධය කියලා කියන්නේ එන්ජිම මගින් නිපදවන ලබන ජවය తాවකාලිකව ගබඩා කරගෙන ඒකාකාරව ගියර් පෙට්ටිය දක්වා බලය සම්ප්‍රේෂණය කරන්න රඳවාගෙන ඉන්නේ මේ ජවරෝධය. ඒක පැහැදිලි. ජවරෝධය කියන එක පැහැදිලි. 2 ක්ලච් තැටිය. මේකත් තැටියක්. මේ ක්ලච් තැටියේ දෙපැත්තෙම මෙහෙම කෑලි වලට ඛණ්ඩනය කරලා තියෙන පෝරු. ඒ කියන්නේ මේ තියෙන්නේ වෙනම කුට්ටි වලට ලක් කරන ලද තැටියේ තියෙන ධාරයක් කියලා හිතන්නකෝ. මේ තියෙන අක්ෂදන්තර සෙට්ටන සිදුරු. වාහනයක ටයර් එක කට්ට කපලා තින්නේ. ආර් මත ටයර් එක ලිස්සලා යන්නේ නැති වෙන්න හිටින්නනේ. ඒ හිටින්නේ ඇයි? ඒ කට්ට කපලා තින්නේ ඝර්ෂණය රඳාපවතින. එන් ඝර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ තැටියේ දෙපැත්තෙම පෝරු ඛණ්ඩණයට ලක් කරලා තියෙනවා. මේ ජවරෝධය කැරකෙනකොට ඒක ලිස්සලා නොයන්නේ නැති වෙන්න අල්ලන් හිටින්නේ. හරිද? එතකොට මේ පෝරු හදලා තියෙන්නේ ඇස්බෙස්ටස්. ඇස්බෙස්ටස්. සෙරමික්. සෙරමික් කියන්නේ මොකද්ද? පිගංගඩුව කියලා කියන්නේ. ඇස්බෙස්ටස් and සෙරමික්. එතකොට මේ ඇස්බෙස්ටස් and සෙරමික් වලට ලොකු තාපයක් උරා ගන්න පුළුවන්. සහ ගෙවීමේ හැකියාව අඩුයි. මේ ලක්ෂණ දෙක ඇතුළත් මේ සෙරමික් හා ඇස්බෙස්ටස් යොදලා මේ ක්ලච් තැටිය නිර්මාණය කරලා තියෙනවා. ඒ ජවරෝධය කැරකෙනවා. ජවරෝධි මත ලිස්සා යන්නේ නැති වෙන්න ක්ලච් තැටිය අල්ලන් ඉන්නේ මේ ඝර්ෂණ පෝරු නිසා. මේ ඝර්ෂණ පෝරු දෙපැත්තෙම තියෙනවා. ඇයි දෙපැත්තෙම තියෙන්නේ? එක පැත්තක් ජවරෝධයට සම්බන්ධ වෙනවා. අනිත් පැත්ත පීඩන තැටියට සම්බන්ධ වෙනවා. එතකොට මෙහෙම තියෙන්නේ මේ පැත්තේ ජවරෝධය, මේ පැත්තේ පීඩන තැටිය. මැද්දේ තියෙන්නේ ක්ලච් තැටිය. ක්ලච් තැටියේ ඝර්ෂණ පෝරු තියෙනවා. ඝර්ෂණ පෝරු තියෙන්නේ ජවරෝධය මත ලිස්සා යන්නේ නැති වෙන්න ඝර්ෂණය මගින් අල්ලාගෙන ඉන්න පුළුවන් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ ඝර්ෂණ පෝරු මේ ක්ලච් තැටියේ දෙපැත්තෙම තියෙනවා. හරිද? තව මේ ක්ලච් තැටියේ පැත්තෙන් පැත්තට ස්ප්‍රින් වගේ හයි කරලා තියෙනවා. මොම ස්ප්‍රින් තියෙන්නේ. එමි ස්ප්‍රින් තියෙන්නේ. දැන් එන්ජිම කැරකෙනකොට පොඩි ගැස්සීමක් එන්න බෑද? එන්ජිම මගින් දඟන කරකවලා ජවය උත්පාදනය කරනකොට පොඩි ගැස්සීමක් එන්න බෑද? මේ ගැස්සීම දිගටම පල්ලෙහාට ආවොත් මේ රෝද දක්වාම ආවොත් වාහනේම ගැස්සෙන්න පුළුවන් නේ. ගියර් බොක්ස් එකට ගැස්සිලා ගියර් බොක්ස් එකට හානි වෙන්න පුළුවන්. එතකොට මේ එන ගැස්සුම් නිසා මේ කම්පැනි අවශෝෂණය කරගන්නේ මේ ස්ප්‍රින්. හරිද? අර වාහනයක නැත්නම් බයිසිකලයක ෂොකට් තියෙන්නේ. උත්සයිකලයක ෂොකට් තියෙන්නේ. ඒ වලකින් ගියාම මේ ගැස්සෙන ගතිය අඩු කරන්න. එතකොට මේ කම්පන උරා ගන්න තමයි මේ ස්ප්‍රින් වගේව දාලා තියෙන්නේ. හරිද? එතකොට මේක තිබ්බ නැත්නම් මොකද වෙන්නේ? වාහනේ යන මිනිසුත් නිකන් ගැසි වගේ ඉන්නේ. එතකොට මේ ස්ප්‍රින් වලින් කරන්නේ කම්පැනි උරා ගන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. සරලව මතක තියාගන්න බෑ. ඊට පස්සේ අංක 3 පීඩන තැටිය. පීඩන තැටිය කියන්නේ තැටියක්ම තමයි. ඔන්න අක්ෂදන්ත්‍ර සෙට්න සිදුර තියෙනවා. මේකේ වටේ තියෙනවා ධාරයක්. මේ ධාරය තමයි මේ ඝර්ෂණ පෝරු කියන ධාරයට සෙට් වෙන්නේ. එතකොට මේ ධාරය වටේ ධාරය තියෙනවා. මේ ධාරයේ සිට අක්ෂදන්ත්‍ර සෙට්න සිදුර දක්වා යෙදෙන ලෝහ පතුරු වගේ ඒවා තියෙනවා. මේ ලෝහ පතුරු පිළිකලා තියෙන ආකාරය අනුව ස්ප්‍රින් එකක් වගේ තමයි. සාමාන්‍යයෙන් අපි ස්ප්‍රින් එකක් කියලා දකින්නේ මේකනේ. මේක මොකක් හරි පෘෂ්ඨයකට තියලා මේ ස්ප්‍රින් එක තද කරොත් මොකද වෙන්නේ? මේ ස්ප්‍රින් එකේ දිග අඩු වෙලා මේ පෘෂ්ඨය මත බලයක් තද කරගෙන ඉන්නවා. ඒ සාමාන්‍ය අපි දකින ස්ප්‍රින් එකක් නේ. හැබැයි මේ පීඩන තැටිය මත පවතින මේ ලෝහ පතුරුත් ස්ප්‍රින් එකක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. හැබැයි මේක වෙන්නේ මේ මැදට බලයක් යෙදිච්ච ගමන් මේ වටේ තියෙන ධාරය ආපස්සට ඉලිප්පෙනවා. බලය දෙන්නේ මේ පැත්තට නම් වටේ තියෙන ධාරය ආපස්සට එනවා. හරිද? සරලවම කිව්වොත් ඔයා හිතන්න ප්ලාස්ටික් පිගානක්.
ප්ලාස්ටික් පිගානක් මෙතනින් තියලා මැද්දට ඇඟිල්ලෙන් තද කරොත් වටේ ධාරය ආපස්සට ඉස්සෙනවා කියලා හිතන්නකෝ. දැන් ප්ලාස්ටික් පිගාන මෙහෙම තිබ්බා. මේකට මෙතනින් තද කරා. එතකොට මේ වටේ ධාරය ආපස්සට ඉස්සෙනවා. මෙහෙම මෙතෙන්ට බලය දෙද්දි මෙහෙන් ඉස්සෙනවා. ආන් ඒ වගේ සීන් එකක් තමයි මෙතන වෙන්නේ. ඒක තමයි පීඩන තැටි. එතකොට මෙතෙන්ට බලය එන්නේ කොහොමද? බලය එන්නේ වාහනයක තියෙනවනේ. පැටල් තුනක් මැනුවල් වාහනයක තියෙන පැටල් තුනක්. එක ක්ලච් එක තියෙන්න පුළුවන්. බ්‍රේක් එක තියෙන්න පුළුවන්. ඊට පස්සේ ත්වරණ පාදිකේ එහෙම නැත්නම් අපි ඇස්ලරේටර් කියලා කියන්නේ. ඔය තුනනේ තියෙන වාහනයක. එතකොට මේ ක්ලච් එක කියන එකෙන් පැටල් එක පාගනවනේ. පැටල් එක පාගපු ගමන් යෙදෙන බලය යෙදින්නේ මේ පීඩන තැටියට. පීඩන තැටියට යෙදිච්ච ගමන් මෙයාගේ මේ වටේ තියෙන ධාරය ඈත් වෙනවා. පැහැදිලි? ඕක තමයි වෙන්නේ. එතකොට ක්ලච් එක කියන්නේ මේ තුනේම එකතුවක්නේ. සම්පූර්ණ මේ තුනේම එකතුවක්. එක ජවරෝධය, දෙක ක්ලච් තැටිය, තුන පීඩන තැටිය. කොහොමද තියෙන්නේ? මෙතන පැටල් එක තියෙනවා කියලා හිතන්නකෝ. පීඩන තැටියෙන් කරන්නේ දැන් සාමාන්‍ය බලයක් යෙදුවේ නැත්තම්. හරිද? පැත්තෙන් බැලුවොත් මේ පීඩන තැටිය තියෙන්නේ මෙහෙම. මෙහෙම ඉස්සලා තමයි මේ ප්ලේට් එක තියෙන්නේ. මෙතෙන්ට බලය එන්නේ අපි. බලය මෙතෙන්ට දීපු ගම මේ වටේ ධාරේ මේ පැත්තට එනවා. බලයක් යෙදුවේ නැත්තම් පීඩන තැටිය මගින් කරන්නෙම මේ මැද තියෙන ක්ලච් තැටිය තියෙන්නේ. මේ ක්ලච් තැටිය ජවරෝධයට පීඩණයෙන් යුතුව තද කරගෙන ඉන්නේ. හැම වෙලේම පීඩන තැටිය මගින් ක්ලච් තැටිය ජවරෝධයට තද කරගෙන ඉන්නේ. හැම වෙලේම තද කරගෙන ඉන්නේ. හරිද? බලයක් යොදපු ගමන් වෙන්නේ මෙතෙන්ට බලය යෙදෙනවා. යෙදිච්ච ගමන් මේ ධාරය ආපස්සට එනවා. ආපස්සට ආපු ගමන් මේ තද කරන් හිටපු ක්ලච් ප්ලේට් එක ජවරෝධයෙන් ඈත් වෙනවා. ජවරෝධයෙන් ඈත් වෙන්නේ. අර පදාස ගණන් ඈත් වෙන්නේ නැහැ. යම්කිසි මිලිමීටර ගණනක් ඈත් වෙනවා. එතකොට එන්ජිම ජවරෝධයෙන් කැරකෙනවනේ. ජවරෝධයෙන් කැරකිලා බලය පිටිපස්සට එද්දී ඔන්න ක්ලච් තැටියත් කැරකෙනවා. පීඩන තැටියත් කැරකෙනවා. ඒ කැරකෙන්නේ මේ තුනම එකට තියෙන හින්දානේ. හරිද? මේ තුනම එකට තියෙන හින්දා. එතකොට මෙතෙන්ට බලයක් යොදපු ගමන් මේක ආපස්සට එනවා. ආපස්සට ආපු ගමන් ක්ලච් තැටිය ජවරෝධයෙන් ඈත් වෙනවා. ඇයි මේකෙන් තද කරන් හිටපු එක දැන් ආපස්සට ඇවිල්ලානේ. මෙතෙන්ට බලය යොදපු හින්දා. පැහැදිලිද? එතකොට එන්ජිම හා ගියර් පෙට්ටිය අතර සම්බන්ධය ඇති හා නැති කරන්නේ ක්ලච් එක. ක්ලච් එක මේ සම්බන්ධය ඇති නැති කරන්න ප්‍රධාන හේතුව පීඩන තැටිය මගින් ක්ලච් තැටිය තද කරගෙන ඉන්නවා මිට. හැබැයි බලයක් යොදපු ගමන් ක්ලච් පෙඩල් එක පාගපු ගමන් මේ බලය මෙතෙන්ට ඇවිල්ලා මේ ධාරය ආපස්සට එනවා. ආපස්සට එනවා කියලා කියන්නේ තල්ලු කරන් හිටපු ක්ලච් ප්ලේට් එක අතාරිනවා. අතෑරපු ගමන් ක්ලච් ප්ලේට් එකත් පොඩ්ඩක් ජවරෝධයෙන් ඈත් වෙනවා. ජවරෝධي කොච්චර කරකුණත් ගියර් පෙට්ටිය හරහා ජවයේ සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඇයි මේ දෙක ගෑවෙන්නේ නැහැ? අන්න ඒ ගාවල අල්ලන් ඉන්නේ කවුද? ක්ලච් ප්ලේට් එක. ඒ ලිස්සලා යන්නේ නැති වෙන්න මේ ඇස්බෙස්ටස් සහ සෙරමික් යොදලා හදපු ඝර්ෂණ පුවරු දාලා හදපු ක්‍රමයෙන් හින්දා. දැන් පැහැදිලි නේද? ජවරෝධය තියෙනවා. ජවරෝධය කැරකෙනවා. මැද්දේ ක්ලච් ප්ලේට් එක තියෙනවා. ඒක ඝර්ෂණ පුවරු නිසා අල්ලන් ඉන්නේ ජවරෝධය. හරිද? ඊට පස්සේ කෙලින්ම පීඩන තැටිය තියෙනවා. පීඩන තැටිය මගින් හැම වෙලේම කරන්නේ ජවරෝධයට මේක තල්ලු කරලා තියාගන්නේ. පැහැදිලි නේද? මෙතෙන්ට බලය යොදපු ගමන් මේ පීඩන තැටියේ ධාරය ආපස්සට එන්න ගන්නවා. ආපස්සට ආපු ගමන් ජවරෝධයෙන් ක්ලච් තැටිය ඈත් කරනවා. ඕක තමයි සරල වෙන්නේ. එතකොට මේක නිකන් අර ගියර් පෙට්ටිය හා එන්ජිම අතර තියෙන ස්විච් එකක් වගේ සීන් එකක්. හරිද? විභාගයට අහන්න පුළුවන් ඝර්ෂණ පෝරු ක්ලචය ස්විච් එකක් ලෙස ක්‍රියා කරන්න බැරිද කියලා. පුළුවන්. ඒක සරලව පහදන්න පුළුවන් ක්‍රමයක් කියන්නද මම. ඕක වෙන්නේ ඔයා හිතන්න එන්ජිමේ තියෙනවනේ කැරකුම් බලය. කැරකුම් බලය ජවරෝධය හරහා කැරකිලා ක්ලච් ප්ලේට් එක මේකට ගෑවිලා තිබ්බොත් ක්ලච් ප්ලේට් එකත් කැරකිලා පීඩන තැටිය හරහා ගියර් බොක්ස් එකට එනවනේ. ඒකට ගියර් බොක්ස් එකත් කැරකෙනවා. ගියර් බොක්ස් එකෙන් පිටිපස්සේ නිමිහෙල උමා ආන්තර කට්ටලයට. ඒ කියන්නේ ඩිෆරන්ෂල් එකට එනවනේ. මේ මෙහෙන් එන බලය පිටිපස්සේ රෝද වලට එන්නේ මේ පට්ටම් ගියර දෙකක් එකතු වෙලානේ හැදින්නේ මේක. එතකොට මෙහෙන් එන මේ බලය නිසා මේ දැටිතලව නැත්තම් මේ ගියර් එක කැරකෙන්නේ මේ අතට. ඔය අතරනේ. එතකොට මේක මේ අතට කැරකෙනකොට ඊට ගෑවිලා තියෙන මේ ගියර් දෙක මේ අතට කැරකෙනවා. එතකොට මෙහෙන් බලය එන්නේ මෙහෙට රෝද දෙක කැරකෙන්නේ මේ අතට. එතකොට අංශක 90කින් බලය හැරිලා නේද? මෙහෙම බලය හැරිලා එනකොට රෝද කැරකෙන්න ගන්නවනේ. දැන් රෝද කැරකිලා රෝද මොකේ හරි හිර වෙනවා ගිහිල්ලා. හිතන්නකෝ ලොකු ගැට් එක හිර වුණා කියලා. මේ රෝද ගිහිල්ලා මොකක් හරි ගැට් එක හිර වෙනවා. මේ ගැට් එක හිර වුණාට පස්සේ අරහෙන් එන්ජිම කරකෝ බලය වෙනවා. හැබැයි රෝද කැරකිලා වාහනේ ඉස්සරහට එන්නේ නැහැ. එතකොට හිතන්නකෝ මේ තියෙන්නේ මේ මෙතනින් පිටිපස්සේ ටික. මේ මෙතනින් පිටිපස්සේ ටික. මේ A කියන්නේ පිටිපස්සේ ටික. B කියන්නේ ඉස්සරහ ටික. එතකොට මේ තියෙන්නේ A. මේ පැත්ත. ඒ කියන්නේ ගියර් බොක්ස් එක පැත්ත තමයි මේ තියෙන්නේ. මේ තියෙන එන්ජිම. එන්ජිම කරකවනවනේ. එන්ජිමෙන් ජවරෝධය මගින් බලය කරකවනවා. හැබැයි කැරකුණාට පිටිපස්සට යන්නේ නැහැ. මෙතනින් හිර වෙලා. මේක විතරයි කැරකෙන්නේ. එතකොට එකපාරම ඔක්කොම කැරකෙන්න ඕන වෙලා තියෙද්දි එක පැත්තක් විතරක් කැරකෙනකොට මේ අක්ෂ දණ්ඩ ඇඹරිලා ගිහිල්ලා ගියර් බොක්ස් එකට හානි වෙන්න බැයිද? මේවට හානි වෙන්න බැයිද? එතකොට එන්ජිමට හානි වෙන්න බැයිද? පුළුවන්. අන්න ඒ හානිය අවම කරන්න තමයි මේ ක්ලච් එකේ කොටස් තුනම එකක් තමයි. හැබැයි මේක එන දාලා සම්බන්ධ කරලා නැහැ. ඇයි එන දාලා සම්බන්ධ කරලා නැත්තේ? එන්ජිම බැරි වෙලාවත් නවතින්නේ නැහැ නේ. එක දිගට ඕෆ් කරන කල්ම කැරකෙනවනේ. එන්ජිම නවත්තන්නෙත් නැහැ. අපි ක්ලච් එක පාගන්නෙත් නැතුව. ඒ ක්ලච් එක පෑගුවාමනේ මෙතන
සම්බන්ධතාවය නැති වෙන්නේ. ක්ලච් එක පාගන්නෙත් නැතුම එන්ජිමේ බලය එක දිගටම පිටිපස්සට එනවා නම් ඒ එනකොට වාහනේ ඉස්සරහට යන්නේ නැතුව රෝදත් හිර වෙලා නම් මොකද වෙන්නේ? මේවා ඇඹරිලා යන්න පුළුවන්. මං කලිනුත් කිව්වේ. එතකොට මේවා එන දාලා සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? එතකොට ඔක්කොම එකට කරකෙන්න ගන්නවා. හිර වෙච්ච ගමන් ඇඹරිලා යනවා. එහෙමනේ වෙන්නේ. හැබැයි එන දාලා සම්බන්ධ කරේ නැත්නම් ප්‍රෙෂර් ප්ලේට් එක වෙනම තියෙන්නේ, ක්ලච් ප්ලේට් එක වෙනම තියෙන්නේ, ජව රෝධය වෙනම තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එන්ජින් එක දිගට කරකිනවා. මේ පිටිපස්සට ඇඹරෙන්නේ නැහැ. මේක මත ඇතිල්ලෙනවා විතරයි. මේක මත ඇතිල්ලෙනවා විතරයි. ඒ කියන්නේ ඕන තරම් මේක හිර වෙලා තිබුණාවේ මම කැරක් ඉන්නවා. හරිද? උපෝන තරම් කරක් දියන් මගේ කොටස් වලට හානි වෙන්නේ නැහැ. මං ස්ථීරව මේක අතුල්ලාගෙන ඉන්නවා. ඒ ඇතිල්ලෙනකොට අධික ලෙස රත් වෙනව නේද? ඒ රත් වෙනකොට අධික ලෙස තාපයක් උත්පාදනය වෙනවනේ. මේවට ඔරොත්තු දෙන්න තමයි ඇස්බෙස්ටස් and සෙරමික් දාලා මේ ක්ලච් ප්ලේට් එක දාලා තියෙන්නේ. ක්ලච් ප්ලේට් එක එන්ජිමේ ජව රෝධය සමග ඇතිල්ලෙනවනේ. ඒ යන්නේ නැහැ හිර වෙලා. අන්න එන්ජිමේ කොටස් ආරක්ෂා කරන ඝර්ෂණ පෝරු ක්ලච් එක තියෙන ස්විච් එකක් වගේ ක්‍රියා කරන සිස්ටම් එක. හරියටම හිතලා මැනුවල් වාහන වල හදලා තියෙන ටෙක්නොලොජියයි. ඔන්න බලන්න. ඔක හොඳ පොයින්ට් එකක් විභාගෙට අහන්න පුළුවන්. එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඉන්න ඕනේ ඔයාලට. ඕක සරණ පොඩ්ඩක් ඇඳලා කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් ඉන්න ඕනේ.